අද නම් හරීම ටයර්ඩ් දවසක්. ඊයේ ඉඳන්ම මේගොල්ලෝ මේ කූඩු ටික හදනවනේ. මමත් ඉතින් එහෙට යනවා මෙහෙට යනවා. අපේ අම්මා නම් කියන්නේ බවුන්ට ඇති වැඩකුත් නෑ හැමින් ගමනකුත් නෑ කියලා. ඇයි හද්දෙයනේ? බවුන්ට මොනවද වැඩ කිත්තේ? ඔයගොල්ලෝ මොනවා කියනවද මන් දන්නේ. ඔයගොල්ලෝ බිටි වෙනකොට අපිත් නිකම්ම බිටි වෙනවා. ඔයගොල්ලෝගේ පැත්තෙන් එහෙට යන්න මෙහෙට යන්න ඕනේ. නැත්නම් ඉතින් අපේ වැඩක් නෑනේ. මොනවා කලින් නලකයි. මින් බලන්න අපි හදපු කූඩි කියලා. ඔව් චුට්ටේ කොහෙද යන්නේ? කොහෙද ගියේ චුට්ටයි? මෙහෙන්න. කොහමද අපි එන්නෙත් නෑ. මට යන්න බැරි තරකටම යන්නේ. ලොක්කයිත් නෑනේ ලොක්කයි. එන්නකෝ. ඉක්මනට එන්න. මෙයාලා මේ මොකන්ද කියන බාණ්ඩේ? ඒක නම් සුපිරි බාණ්ඩයක් වගේ. අම්මා මේ දෙන්නනිකන් වීර පුරුෂයෙක් නේ කාගේ බලන්න දෙපා නිකන්. මේ බලන්න මෙදෙනක වැඩ. මට පේන්න වෙන්න තුවගෙන ලොයිලා ඇති වෙන්නේ. මොකද තුත්තේ බාණ්ඩේ? ඒකේ මොකද තුත්තේ කරන්නේ? කොහෙන්ද? ලොක්කයි කොහෙන්ද මට පේන්නේ නැහැ. කොහෙන්ද බලන්න මමත් එක තුත්ත චූදු කරලා බලන්න ඕනේ. ඒක දිගටලා තිබ්බ චුට්ටයි. ඔයා ඔකට නගින්නද හදන්නේ? කෝ බලමු. අන්න මියා එක උඩටම නැවෙලා. අන්න දැක්ක නේද අපි හදපු පුඩු? ඒ ලත්තනයි නේද? චුට්ටයි උදේ ඉඳන් වැඩ කරනකොට පරිත්තමෙන් ඔයා වැටේ කියලා මට නම් බයයි ලොක්කයිත් නැගලා. ඔය කියලා කට ගන්න හම්බුන්නේ මොකද්ද තාත්තේ? මෙතුණත් මේ ඩබල. නෑ අම්මෝ මම බය වුණා චුට්ටයි පරිස්සමෙන්. මේ පාලේ ගලවන්න හදනවද මන්ද චුට්ටයියා? පොඩි ඕපදූපයක් හොයන්න ඕන. මට මේ පැත්තෙන් තාද්දයක් ආවා. මගේ කූරු කැපයි කියන්නේ කවුද එන්නේ? යමම් බණ්ඩ වෙත බලන්න. ගනින් බරපාගේ බඳින්න. පාර දෙකේ එලි බල මහා පාරේ හරි කලබල. යමම් බණ්ඩ වෙස බලන්න. මතත් නගින්න පුළුවන් මේක තන. මේ බලන්නකෝ. මෙත් මල් පිපි දීවා. සිත් තුල මෙත් මල් පිපි දීවා. කරුණා ගුණ දීවා. සිත් තුල කරුණා ඉතිරීවා. මේ දෙන්න මොන පනලවන්දනේ වහලේ ගලවන්න හදනවද? මට නම් බයේ බෑ. මේ වහලෙවත් මගේ ඇඟුඩට කඩා වැටේද දන්නේ මේ තැබුල කරන වැඩවලේ. මෙච්චරක් වෙලා යනත් වෙතක් හොදුවක් එල්ල ගන්න. මම පොඩි තින්දුවක් කියව බොදු බැති ගියේ ඔක්කොම මේ කියන්නේ මේගොල්ලන්ට පොඩි ෆන් එකක් දෙන්න. මේ දෙන මේක හදලා ඉවර වෙන්නේ නැහැ. මටත් එපා වෙනන්න. මං හදපු ලත්තනම කූඩු දැක්ක නේද? ඒකේ තියෙන බෞද්ධ කොටිය පාටලනේ චුට්ටයි තමයි මට කිව්වේ. ඒක ලත්තනයි නේද? ඔන්න දැන් ලොක්කයි එක එල්ලන්නයි හදන්නේ. මේ දිනටත් ඔයකට මහ ලොකු වැඩක් බෑනේ. නැත්තම් මෙච්චරක් වෙලා යනවද අපෝ කූඩුවක් එල්ල පාන්න? මට උඩ නගින්න පුළුවන් නම් මම මෙලට ඔක එල්ලලත් ඉවරයි. මේ දෙන්නගේ බොරු වැඩ නිකන් පුළුවන් වගේ පෙන්නනවා. කිසි වැඩක් බෑ. මට නම් කකුලුත් තිතෙනා දැන් හිත වෙදිනම් හැටල්තිනා. පවුනති මොන අපලන්නද මම තින්නේ පැමගලම්ට පොඩි සපෝට් එකක් දෙන්න එපා ඉතින්. මේ දින්න හොමිටරුව චුට්ටුට්ට පොඩි වලෙත් යනවා ඔය ඇත්තේ. ඔය මම තමයි ඉතින් චූට බබාල උන්හම් පොඩි රණ්ඩුවකුත් යන්න එපේ. හැබැයි ඉතින් ඒ දෙන්න තේ දෙන්න නැතුවත් බෑ. චුට්ටයි දැන් මට උඩ බලන් ඉඳලත් එපා වෙන ඔක මොකද්ද ඔයාලා දෙන්න කරන වැඩේ? නූලක් දාගෙන මොනවා සරුන් කරලා යවන්න හදනවා වගේ මේ කූඩුවක් එල්ල ගන්නන්නේ අම්මේ ඇත්තමයි. දින්කි පුච්චත් නෑනේ ඇත්තමයි මට. එයාවත් හිටියන මගේ කතේ හිරියර ගන්නවත් තිබුණා. ඒ මන්දයත් කොහෙ ගින්ද මන්ද වෙසක් බලන්නවත් කියද දන්නේ නෑ අද. පාලු යන්නත් එක තින්දුවක්වත් කිව්වා නම් හරි.
යමම් බන්ඩ වෙත බලන්න ගනිම් කරපාගේ බනින්න පෝරදිගීරි බලබල මහ පාරේ හරි කලබල යම බන්ඩ වෙත බලන්න මේ දෙනට පොඩි ආතල්ලෙ ගත්දෙන්ඩත් එපැයිති දැඟිතිම මහන්සි වෙලාන කූඩු එල්ලන්නේ ඔගොල්ල හැමෝතම සුබම සුප වෙසක් මංගල්ලයක්ම වේවා මගේ කූඩු ලත්තනයි නේද ඔන්න බොහොම අමාලයෙන් කූඩු ටික එල්ල ගත්තා